අද ඇවිල්ලා ඉන්නේ හින්දුම් පල්ලියට. මාත් එක්කම මේ ඉන්නේ තමයි. මේ තමයි මචං පල්ලිය. මේ පල්ලිය මචං උඩ තියෙනවා යන්න තැන. අපි එන එතනට ගිහින් බලමු කොහොමද උදයිද කියලා. මචංලා දැන් අපි කන්ද මුදුනට යන්න හදන්නේ. මේ කන්ද මුදුනේ තියෙනවා ලස්සන ප්ලේස් එකක් බලන්න. එන වීඩියෝ බලන්න ඉන්න. අපි යන ගමන් ඉන්නේ. Kali identity udah ada nana identity. උඩට යන අයිඩෙන්ටි ඕනද? ඇතුළට එනවා නම් අයිඩෙන්ටි එක පෙන්වන්න තමයි එන්න ඕන. මෙයාගේ අයිඩෙන්ටි එක දීලා අපි. එන කන්දක් යන්න තියෙනනේ. ගිහින් තියෙද මේක කලින්? තාම යන ගමන් ඉන්න මචං අපි දෙන්නත් එක්ක. සෑහෙන දුරක් යන්න තියෙනවා. හිතවලට අමාරු වෙන්නේ බා. ඒක අමාරු වැඩක් වගේ. බලමු ගිහින් ඉස්සරහට. කොහොමද දැන් ලස්සනයිද අවුලක් නැද්ද කියලා බලමු ගිහින්. මේකේ මගට වෙන්න මේ මගින් මග තියෙන මෙහෙම එක තැන් හදලා මේකේ කුටි තියෙන්නේ නේ. ඔව් උඩට උඩටම තියෙන කුටි. නා පිස්සරහට යන් මීට මාසිත් එක්ක නායකින් නැතුවද ඉන්නේ නෑ නායකින් නෑ හැබැයි කැලේ බන්ද කැලේ වෙල තියෙන හොඳටම දන්නේ. මේ වැස්සත් එක්ක තමයි. මේ මොනවද මේ ගස්? හැමතැනම තියෙන එක වගේ වනේ. අර මොනවද මේව නෙමෙයිනේ. ඈ? එතනින් හට යන්න බෑනේ. අවුලන්නේ අතල්ලා තියෙනනේ බා. මචං මෙතනක් තියෙන ආරෝග්‍යම කුටියක් තව. ඒ වංගුවෙන් වංගුවල් තියෙන නැත්තම් දුරක් ඇති මොකක් කරන්නේ. පාරෙන් පාරට කියන්නේ කට්ට වගේ තියෙනවා. මේ අර මේ සීන් එක තියෙන්නේ අර කුරුසේ මේ ඇන ගහලා එක්ක යනකොට අර එහෙම නවත්තපු දැන් අර එහෙම මොකක් කරේ තමයි. ඔව් එදා මට කිව්වේ අර විශේෂයෙන්ම පළමුවර බිමට වැටෙන සේක. පළමුවර බිමට වැටෙන සේක. මචං අපි තව ඉස්සරහට ගිහින් බලමු තව මොන වගේ ඒවා තියෙද කියලා. අපේ බොස යනවා ඉස්සරහින්. මෙතන මචං අපේ අයියා. අයියාගේ උඩ මට වඩා කොට ඇසෙන්න. කොට ඩයලොග්. මිනිහා ඉතින් එනවා ආයි කොහෙ යන්නේ යන් එකවත් ඊට පස්සෙන් එනවා. උපරිචාරිත ඉතින්.
මේ මචං තව එකක් තියෙනවා අර වගේ කුටියක්. හෙල්මට් උස්සම. තයි ඉගෙන තියෙන දෙල් කොල්ලෙ. හ්ම්? ආයේ අතුල උඩට දාන්න දුන්නේ නැද්ද? නෑ අපි යටින් දාලා. නැත්නම් අපිට කියන උඩට දාන්නේ අපි දාලා කොහොමද ගන්නන්නේ? අද කාලේ අපේවත් තියෙන්නේ නැහැ අපිට. තව කුටියක් මචං අපිට හම්බුණා. මේ තුන්වෙනි එකද දෙකද? හතර. හතර. මේ හතරවෙනි එක. අපිට හෙල්මට් තේලෙන්න තිබ්බා. හෙල්මට් එක උස්සන් ආවනේ. මේක කවුරු තීඩියක් දාලා නැතුව ඇති මේකනේ. නැතුව දෙන්නේ. දන්නේවත් නැතුව තියෙන මං කට්ටිය. ඈ? මේක දන්නත් අඩුයි කට්ටිය ගොඩන්නේ. නෑ මේක දන්නේ. දන්නව ඈ? ගොඩක් කට්ටිය. ඉතින් මේක විශේෂ ගඟත් එක්ක තියෙන පල්ලි. පල්ලි යන ගමන. මේකට කොහොමද කියන්නේ නම කොහොමද බං? මේක ඇවිල්ලා හින්දුම කල්වා. හින්දුම කල්ලාරි තමයි ළමයි මේ කියන්නේ. ඒ බොසත් එක තමයි යන්නේ. මේ කීවෙනි කුටියද බං? 6 නේ. 6 වෙනි කුටියක් තියෙනවා. තව ඉස්සරහට යන්න අපි. මචං තව අර වගේ එකක් තියෙනවා. මේ 7 වෙනි එකනේ. මචං මෙතනත් එකක් තියෙනවා තව. මේ 8 වෙනි එක. මචං තව එකක් මෙතන තියෙනවා. මේ අන්තිම එකක් දන්නේ නැහැ නේ බං. හා? අපි දැන් සෑහෙන උඩින් ඉන්නේ නේ බං. මචං උඹලට පේනව නේද? ඈ? නැතිලිදල යන්නේ. මචං අපි සෑහෙන උඩකට ඇවිල්ලා ඉන්නේ දැන්. පේනව නේද කට්ටියටම? කොහමද මචං පේන view එක? මාරම ලස්සනයි. පට රස්නයක් තියෙන්නේ. මේ අන්තිම එකද? මේ අන්තිම එක වෙන්න ඕනනේ. නැද්ද? මේ 11. මෙතනින් ඉවරයි බා. මෙතනින් තමයි උඩ තියෙන තනි කර. මචං අපි ආ උඩම තැනට. මේ අන්තිම තැන තන්නේ. උඩම දැන්. මේ කට්ටිය ඉන්නවා guys. මෙතන තියෙන්නේ මොකද්ද?
මොකක්ද කරන්නේ මේක? යාඥා කරනද නැද්ද? මේ ටික නම් මරුව බෑනේ. පට්ටම ගෝල්ලා තියෙන්නේ තමයි. දැන් බලන්න මෙතනට આવම මේ කන්ද මුදුනේ ඉන්නේ. පල්ලි වෙන විදිහ පෙන්වන්නද? මෙතන ඉන්නේ අපි පල්ලි පල්ලෙහා ඉඳන් එතන ඉඳන් තමයි මේ මුට්ට ආවේ. සුපර් වීව් එකක් තියෙන මචං මේ හරියට. මේ පැත්තේ ඉන්න බොසා. එයා වැඩක්. දොවිඩම හෙක්කන. මොකක්ද කියන්න තියන්නේ මේ ගමන ගැන? ගමන සුන්දරයි. අපොල්ලේ පොඩ්ඩක්. ගමන සුන්දරයි ජීවිත අසුන්දරයි එහෙමද? මුත් කියන්නේ නැද්ද? මුකුත් කියන්නේ නැහැ. මම පොඩ්ඩක් රැස්කන්ත යනවා. අර ගින්ගගත් එක්කම තමයි පාර තියෙන්නේ. කොහොමද මරු නේද? ගයිස් අපි යන ගමන් ඉන්නේ. යන ගමන් කියන්නේ අපි උඩට ගිහින් පල්ලෙහාට එන ගමන් ඉන්නේ නේ. එහෙනම් ගන්නවා ටිකේද? ඈ? දරුගේ අයිඩෙන්ටි ඉල්ල ගන්න ටික. අයිඩෙන්ටි එකත් ඉල්ල ගත්තනේ. ඒ එතන ඉඳන් පහළට බහින්න කියලා වීඩියෝ කරගෙන මා අයිඩෙන්ටි ඉල්ල ගන්න එක. අනේ මොකද එන්නේ? නේද කවුරුත් බලන්න. ඒක හොඳට තිබුණේ. මචං මේකට ඇවිල්ලා නැති කට්ටිය පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මේක. උඩට ආවම මාර ලස්සනක් තියෙනවා. සුපර් view එකක් තියෙනවා. මචං බත් ඇවිල්ලා නැත්තම් මේකට ඇවිල්ලා බලන්න. අතල තිබ්බා බෑනේ. එහෙනම් මචං අපි ගිහින් එන්නම්. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනම් සෙට් කරමු. එහෙනම් ගිහින් එන්නම්. ඔක්කොම ජය වේවා.